අර ඇප්ලිකේෂන් එක දාලා දැන් මාසයක් විතර වෙනවා. තාම මේ ගැන මොකක්ද ඒගොල්ලෝ කිව්වේ නැද්ද? එහෙම අප්ඩේට් එකක් නම් ආවේ නැහැ නේද? අමාත්‍යාංශෙත් උට අප්ඩේට් අකට ගෙනත් දෙනවද? කෝල් කරලා බැලුවේ නැද්ද? අනේ මට නම් බෑ තාත්තේ ඔෆිස් එකට කතා කරන්න. ඇයි ඒ? මම එකතරක් කතා කරා. උන් ඔක්කොටම මඤ්ඤං. මෙරියා මට නම්බර් එකට කෝල් කරන්න බැරි නම් බොරු කියන්නද? ඕට යකේ. මැලි මුස් පේන්තුවා. කාටද දැන් කතා කරන්න කිව්වේ? අමල් කියලා කෙනෙකුට. අමල්. හලෝ මම ඇප්ලිකේෂන් එකක් දැම්ම මාස දෙකකට විතර කලින්. ඒකේ ආරංචියක් නැති හින්දා චුට්ටක් බලන්න කතා කරේ. මේ අමල්ද? නෑනේ. එහෙනම් මම කමල්. මට අමල්ට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? මට ඇප්ලිකේෂන් ස්ටේටස් එක බලා ගන්න ඕනේ. ඔව්. මට නෙවෙයි ඒකට කතා කරන්න. අමල්ට නෙමෙයිද? එහෙනම් චමල්ට. ආයෙත් මා පොඩ්ඩක් චමල්ට දානවද? හලෝ මේ චමල්ද? චමල් කතා කරනවා. චමල් මම ඇප්ලිකේෂන් එකක් දැම්ම මාස දෙකකට විතර කලින් මට කතා කරන්න ඕනේ. මට කතා කරන්න ඕනේ නම් අමල්ට. අමල්ට කතා කරන්න ඕන නම් කවුද මට දැම්මේ? ඔයාට මාව දැම්මේ නම් කමල්. කමල් කියන්නේ කවුද? මම දන්නේ නැහැ. මම හිතන්නේ කමල් වැඩ කරන රිසෙප්ෂන් එකේ. රිසෙප්ෂන් එකේ කොහෙද කමල්? රිසෙප්ෂන් එකේ ඉන්නේ කමල් නෙවෙයිනේ. නැත්තම් රිසෙප්ෂන් එකේ ඉන්නේ විමල්. කමල් කවුද රිසෙප්ෂන් එකට දැම්මේ? මම දන්නේ නැහැ. මම කොහොමද රෙසිප්ෂන් එකට අමල්ලා දැම්මේ කවුද කියලා? මම විමල්ට දාන්න. ඔයාද නිකන්. හලෝ විමල්ද මේ? විමල් තමයි කතා කරන්නේ. විමල් මම ඇප්ලිකේෂන් එකක් දැම්ම මාස දෙකකට විතර ඒව බලන්නේ මම නෙමෙයිනේ. එහෙනම් ඒව බලන්නේ නිමල්. මට දැම්මේ කවුද? ඔයාට මාව දැම්මේ චමල්. චමල් කියන්නේ කවුද? මම දන්නේ නැහැ. විමල් රිසෙප්ෂන් එකේ ඉන්නවා කියලා මාව ඔයාට දැම්මා. දැන් මොකද කරන්නේ? කමක් නැහැ මාව නිමල්ට දාන්නකෝ එහෙනම්. හරි මම නිමල්ට දාන්න පොඩ්ඩක් ඉන්න. හෙලෝ මේ නිමල්ද? නිමල් කියන්නේ කවුද? මන් දන්නේ නැහැ. මාව රිසෙප්ෂන් එකේ විමල් ඔයාට දැම්මේ. විමල් කොහෙද රිසෙප්ෂන් එකේ? රිසෙප්ෂන් එකේ ඉන්නේ අමල්නේ. එතකොට කවුද විමල්? මන් දන්නේ. දැන් මොකද උඹනා? මම ඇප්ලිකේෂන් එකක් දැම්මා. මට කතා කරන්න ඕන උනේ කමල්ට. මම මුලින්ම කතා කරා අමල්ට. අමල් කිව්වා කමල් නෙමෙයි චමල්ට කතා කරන්න කියලා. මාව දැම්ම චමල්ට. ඊට පස්සේ චමල් ඒක දන්නේ නැහැ කියලා මාව ආයෙ විමල්ට දැම්මා. විමල් තමයි ඒක බලන්නේ නිමල් කියලා ඔයාට දැම්මේ. දැන් ඔයාට හරියටම කාටද කතා කරන්න ඕනේ? මට කතා කරන්න ඕනේ අමල්ට. අමල්ට කතා කරන්න මට දාලා හරියන්නේ නැහනේ. එතකොට ඔයා කවුද? මම නාමල්. ඉතින් මාව දැම්මේ විමල්නේ නිමල්ට දානවා කියලා. නිමල් කියන්නේ. අයියෝ මම දන්නේ නැහැ ඔයි. දැන් මම කාටද කතා කරන්න ඕනේ? එන්න මම ට්‍රාන්ස්ෆර් කරන්න. කාටද ඒ පාර දාන්න යන්නේ? කමල්ට. නෑ කමල්ට දාන්න එපා. කමල්ට දාන්න එපා. ඔය අකා තමයි මේ ඔක්කොම අවුල් ජාලාවක් කරේ. ඒකද. එහෙනම් ඔයා කතා කරන්නේ බිමල්ට. විමල් කියන්නේ කවුද? බිමල් කියන්නේ අමල්ගේ ලොක්කා. දානවකෝ පොඩක් නෑ. එකයි මං කිව්වේ. හලෝ මේ බිමල්ද? නෑ. එහෙනම් මේ කමල්. අයියෝ කමල්ටද යකෝ බිමල්ට දානවා කියලා ආයෙ දැම්මේ. අයිසේ කමල් තපුසේ බාබ මොන ට්‍රිප් එකක් දෝයි යව්වේ. ඇයි මහත්තයා මොකද උනේ? මම අමල්ට කතා කරන්න ඕනේ කිව්වම තමුසේ මාව චමල්ට දැම්මා. චමල්ගෙන් නිමල්ට නිමල්ගෙන් විමල්ට විමල්ගෙන් නාමල්ට නාමල් ඊට පස්සේ බිමල්ට දානවා කියලා මාව ආයේ තමුසේට දැම්මා කමල්. හොඳ හුස්මක් කරගන්න අන්න රයිට් හොඳ හුස්මක් කරන් දැම්මට කියන්න කවුද දැන් නාමල් කියන්නේ
මම දන්නේ අයිසේ ඉස්සලා මට කියන තමුසේ කවුද? නාමල් තමයි. දැන් රෙසිප්ෂනිස් තමුසේද නාමල්ද? රෙසිප්ෂනිස් මමවත් නාමල්වත් නෙමෙයිනේ. එහෙනම් රෙසිප්ෂනිස් සුනිමල්. මුගේ අම්මලට අයියා බුකට මුකා වල්ඩු වල් කවල් නාවල් ඇස්සේ කොහෙන්ද ඔය සුනිමලෙක් බැස්සේ? හරි මහත්තයා ආයේ කලබල වෙනවනේ. කලබල වෙන්න එපා. දැන් මහත්තයා කලබල නොවි ආයේ හුස්මක් ගන්න. හොඳ හුස්මක් අරන් මට කියන්නකො මොකද්ද මහත්තයාට කෙරෙන්න ඕනේ වැඩේ කියලා. මම මාසෙකට විතර කලින් ඇප්ලිකේෂන් එකක් දැම්මා. මට ඒ ඇප්ලිකේෂන් එකේ ආරංචියක් නැති හින්දා මම මේ කතා කරේ. අයියෝ මහත්තයා මේ වැරදි ඩිපාර්ට්මන්ට් එකෙන් කතා කරලා තියෙනවා. මේ ටප් නමත්යාසේ HR එක. දන්නවනේ ඉතින් ආයතන වල HR පොඩ්ඩක් කොහොම තමයි. මහත්තයා කතා කරන්න ඕනේ accounts එකට. accounts එකේ ඇති රුවන් කියලා මහත්තයා. එයාට කතා කරන්න එයා හරියට වැඩේ බලලා කියයි. ඉන්න මහත්තයා. මම රුවන්ට ට්‍රාන්ස්ෆර් කරනවා. හරි. හලෝ ටවුන් accounts. හෙලෝ මේ රුවන්ද? නෑ මම